ඔතනම ඉන්න. මම අපේ නෝනට කියලා රසම රස කිරි දෙයක් හදන් එන්න. කිරි දෙය දෙකක්. දීපු කිරි මදි වෙලා වෙන්නට මෙහෙ ඇවිල්ලා කිරි හොයන්න නේ. මේ කිරි නෙමෙයිනේ. කිරි දෙය තුනක් කිල්ලුවේ. මොකද්ද? මොකක්ද? තමුසේ අද දන්සා දෙන්න කියලා ගෙදරින් පැනලා ගෑණියෙක් එක බුදිය ගන්න ගියා නේද? මේ මම ඔව් එයා තමයි. ඔව් තමුසේ තමයි. තමුසේම රැවට්ටුවා. තමුසේ මහ බල්ලෙක් කොයි. පිස්සුද ගෑණි මොනවද ඔය කියවන්නේ? යාළුවොත් ඇවිල්ලා ඉන්න වෙලාවේ. මේ දෙන රණ්ඩු වෙනවා කියන්නේ. රණ්ඩු වෙන්න දෙන්න බෑ. ගියේ කොකොස්සේ. තමුසේ අයියෝ නංගි මේ බොරුවට සැකකරන්න එපා. මේ අපේ එක බොරු කියලා නෙමෙයි. මේ උන්ට මතක නෑ. එහෙනම් ඔය කියන්නේ උපාසි ගියේ බං උඹට මතක නැද්ද? අන්න නැක්කද? තමුසේ ගියානේ. දැන්වත් පිළිගන්නවද? බබා ඒගොල්ලෝ කියන දේවල් අහන්න එපා. මේ දෙන්න හොඳට බීලා ඉන්නේ. ඔයා කොහොමද කියන්නේ මං ගියා කියලා? ඔයා කොහොමද කියන්නේ? තමුසේ අද ගෑණියෙක් එක බුදියන්න ගියේ. ඒ ගෑනට රුපියල් 5000 දෙනවා කියලා පොරොන්දු වෙලා නේද? ඒ මදිවට ඔක්කොම කරගත්තාන් පස්සේ ඒ ගෑනට රුපියල් 1000 අඩු වෙන්නේ දීලා ආවේ. ඇත්ත මම උඩ කිව්වා ඒක වැරදි කියලා නංගි. වැරදි? ඒ ගෑණියේ රුපියල් 1000 ගන්න මේ ගෙදරට ආවා. මට ලැජ්ජාවේ බෑ ඕයි. අනේ මට සමා වෙන්න බබා. මට සමා වෙන්න. සමා වෙන්න. තමුසේ වැඩක් නෑ ඕයි. තමුසේ මහ පිරිමි බඩුවක්. ඊ අරුට පිරිම් බඩුවක ලැජ්ජාව බෑ. ඇති. අපි බැදලා දැනට අවුරුද්දක් විතර වෙනවා. ඒ අවුරුද්ද පුරාවටම ඔයා මට ඔයාගේ අතින්වත් අල්ලන්න දුන්නද? කලින් කොල්ලට අත අල්ලන්න දුන්න කිව්වා. මට අද වෙනකම් අතවත් හම්බුන්නේ නෑ. ඒකත් කමක් නෑ. අපි දෙන්න හැමදාම රැයකට නිදාගත්තත් ඔයා බදිනව ඇද මැද්දෙන් චීන මහ ප්‍රාකාරය වගේ උසට කොට්ට තාප්පයක් බැඳපු මිනිස්සු එහෙම ජීවත් වෙනවද? ඊ වත් එහෙමද බා? ඒක නම් දන්නේ මම වැඳලා නෑනේ. අඩුම තරමේ ඔයා ඇඳුම් මාරු කරනකොට මාව කාමරේවත් තියාගන්නවද? මාව බල්ලෙක් වගේ කාමරෙන් එළියට දානවා. මටත් නැගීම් දැනීම් කියලා දේවල් තියෙනවා. මට ලාගුරු නෑ. මාත් පිරිමියෙක්. අනේ මට සමා වෙන්න. මන් දැනන් හිටියේ නෑනේ එහෙම දෙයක්. ඔයාට මට කලින් කියන්න තිබුණානේ. බැදමු මිනිස්සුන්ට ඕවා කියලා කරව ගන්න ඕනේද බබා? ඕවා දෙරිලා කරන්න ඕන දේවල්. දැනෙන්නේ කොහෙද නේවා? ඇයි? ඔයා ඒ වැඩේට සල්ලි දෙනවා කියලා කිව්වනම් මම වාත් එක්ක තින්නවනේ. බොරුද බෙමින්ද අයියේ?